අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ඔයාගෙම කියලා ට්‍රේඩින් account එකක් හදන්නද ලෑස්ති වෙන්නේ? එහෙනම් මේක තමයි ඔයාලට තියෙන වැදගත්ම වීඩියෝ එක. අද මම ඔයාලට කියලා දෙනවා කිසිම පැටලීමක් නැතුව 2026 දී අලුත්ම ක්‍රමයට ඩෙරිව් ගිණුමක් හරියටම හදාගන්න විදිය. ගොඩක් අය කරන පුංචි වැරදි මග ඇරලා නිවැරදිවම වාගේ ගමන පටන් ගන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම අවසාන වෙනකම්ම බලන්න. කලින් වීඩියෝ එකෙන් අපි බැලුවා ඩෙරිව් කියන්නේ මොකක්ද කියලා. අද අපි බලමු කිසිම වැරදීමක් කරගන්නේ නැතුව 2026 අලුත්ම ක්‍රමයට පියවරෙන් පියවර ඩෙරිව් account එකක් හරියටම හදාගන්නේ කොහොමද කියලා. ගොඩක් අය ගිණුම හදනකොට කරන පුංචි වැරදි නිසා පස්සේ කාලෙක සල්ලි විත්ඩ්‍රෝ කරගන්නකොට විවිධ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එකේ මම කියලා දෙන විදිහටම ඔයාගේ ගිණුම හදාගන්න. හරි. දැන් අපි බලමු කිසිම වැරදීමක් කරගන්නේ නැතුව පියවරෙන් පියවර මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා කරන්න ඕනේ මේ වීඩියෝ එකේ පල්ලෙහා description එකේ මම දාලා තියෙන ඩෙරිව් link එකෙන් වෙබ්සයිට් එකට යන එක. එතකොට ඕපන් වෙන පිටුවේ ඔයාගේ රට, ඒ කියන්නේ country එක විදිහට ශ්‍රී ලංකා සිලෙක්ට් කරලා පල්ලෙහා තියෙන sign up බොත්තම ක්ලික් කරන්න. ඊළඟට ඔයා එන්නේ choose sign up method කියන පිටුවට. මෙතනදී ඔයාට Google, Facebook, Apple account එකකින් හෝ email එකක් දීලා sign up වෙන්න පුළුවන්. අපි මෙතනදී අපේ email එක ඇතුළත් කරලා රතු පාට next බොත්තම ක්ලික් කරනවා. දැන් ඔයා ඉන්නේ verify your email කියන පිටුවේ. ඒ වෙලාවෙම ඔයා දීපු email ලිපිනයට OTP code එකක් එවි. ඒ OTP එක මෙතනට හරියටම ඇතුළත් කරන්න. ඊළඟට ඔයාගේ link වෙන්නේ set your password පිටුවට. මෙතනට හොඳ ශක්තිමත් password එකක් දීලා පල්ලෙහා තියෙන රතු පාට create account බොත්තම ක්ලික් කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් බොත්තම් දෙකක් තියෙන පිටුවක් ලැබෙනවා. එකක් try remote trading, අනික try real trading. අපි මුලින්ම risk එකක් ගන්න නැතුව පුරුදු වෙන්න ඕන නිසා try remote trading කියන බොත්තම ක්ලික් කරලා ඉදිරියට යනවා. ඔන්න බලා ගන්න දැන් ඔයා කිසිම කරදරයක් නැතුව කෙලින්ම ඩෙරිව් ඩෑෂ්බෝඩ් එකට ඇතුල් වෙලා ඉවරයි. හරි. ඩෙමෝ එක හදාගත්තට පස්සේ ඊළඟට අපි බලමු කොහොමද රියල් account එකක්, ඒ කියන්නේ ඇත්ත සල්ලි දාලා ට්‍රේඩ් කරන්න පුළුවන් ගිණුමක් හරියටම ක්‍රියේට් කරගන්නේ කොහොමද කියලා. ඒකට ඔයා මුලින්ම උඩ තියෙන try real trading කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා ඉන්නේ personal details පිටුවට. මෙතනදී ඔයාගේ first name, last name, date of birth, country of birth සහ citizenship ඇතුළත් කරලා next බොත්තම ක්ලික් කරන්න. මෙතනදී මම විශේෂයෙන්ම මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. මේ තොරතුරු පුරවනකොට අනිවාර්යයෙන්ම ඔයාගේ ජාතික හැඳුනුම්පතේ තියෙන විදිහටම නිවැරදි තොරතුරු පමණක් ඇතුළත් කරන්න ඕනේ. මොකද ඔයා වැරදි තොරතුරු දුන්නොත් පස්සේ කාලෙක ගිණුම වෙරිෆයි කරනකොට ලොකු ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා නිවැරදිම තොරතුරු දෙන්න අනිවාර්යයෙන්ම මග බලා ගන්න. ඊළඟට ඔයා එන්නේ phone number verification පිටුව. එතනදී ඔයාගේ දුරකථන අංකය ඇතුළත් කරලා next කරන්න. ඊට පස්සේ phone එකට එන OTP එක මෙතනට ලබා දෙන්න. ඊළඟට තියෙන්නේ හැඳුනුම්පත් තොරතුරු ඇතුළත් කරන පිටුව. මෙතනදී ඔයාට driver license, national ID එහෙමත් නැත්නම් passport කියන ඒවායින් එකක් තෝරගන්න පුළුවන්. හැබැයි අපිට මේක පස්සේ කරන්නත් පුළුවන් නිසා අපි දැනට පල්ලෙහා තියෙන do it later කියන එක ක්ලික් කරලා ඉදිරියට යමු. ඉන්පසු ඔයා එන්නේ verify your address පිටුවට. මෙතනදී ඔයාගේ phone එකේ location on කරලා address එක verify කරන්නත් පහසුකම තියෙනවා. හැබැයි අපි වඩාත් නිවැරදි වෙන්න enter address manually කියන option එක තෝරලා ඉදිරියට යමු. ඊට පස්සේ ඔයාගේ නිවැරදි ලිපිනය ඇතුළත් කරලා next කරන්න. ඔන්න දැන් වැඩේ ඉවරයි. ඔයාගේ ඩෙරිව් රියල් ට්‍රේඩින් ගිණුම කිසිම වැරද්දක් නැතුව ඉතාමත් සාර්ථකව නිර්මාණය කරගෙන අවසන්. මේ විදිහට ඔයාගේ ගිණුම හදාගත්තට පස්සේ ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද මේ ගිණුමට ලංකාවේ ඉඳන් ලේසියෙන්ම සල්ලි දාගන්නේ සහ ට්‍රේඩ් කරගන්නේ කොහොමද කියන එක. මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතෙනවා නම් ලයික් කරලා අනිවාර්යයෙන්ම අපේ channel එකත් subscribe කරලා තියාගන්න. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ගොඩක් ස්තුතියි.